ඔය කෙල්ලෝ ඉන්නෝනේ දැන් ඉන්නේ උන්ට 95%කට උයන්න බෑ. පන්සලට එන්නේ දානේ තෙල් දාපුවා විතරයි. කිරට හදන්න දන්නේ නැහැ. හරි දුකයි. 1 කෘතිම කෑම නවත්තන්න, 2 බුලත් වෙන කන එක නවත්තන්න, 3 හවස රයිස් කන එක නවත්තන්න, 4 බොහොම ආදරයෙන් දෙන සියලු විටමින් සහිත ගොන්කිරි. ඔය කෙල්ලෝ ඉන්නෝනේ දැන් ඉන්නේ උන්ට 95%කට උයන්න බෑ. මොකද කොහොම ශනික කෑමකට කන්නේ? ශනික කෑම. ඉඹුල් කිරිපත් මේ ළඟදී ඉඹුල් කිරිපත් වල ඇඳුවා අපි. හරිය ඉඹුල් කිරිපත් හදන්න දන්නේ නැහැ. අර කේල් කොරයන් අඹරන්න දන්නේ නැහැ. පිට්ටු ටිකක් හදා ගන්න දන්නේ නැහැ. ඉන්දියාප්පයක් ලස්සන දන්නේ. ඉන්දියාප්පි තුරනහම ඉන්දියාප්ප වේල්ලා ඒකේ අපේ අම්මලා ඉස්සර ඕක තෙලේ වෙලලා සීනි දාලා දෙනවා. මොකුත් දන්නේ නැහැ. අපි පන්සලට එන්නේ දානේ තෙල් දාපුවා විතරයි. කිරට හදන්න දන්නේ නැහැ. හරි දුකයි. මාර ප්‍රශ්නයක්. අපි යන්නේ මල ගියල්ල හදානෙට මගුල් ගයක් වගේ. ඒ කෝකිය ඇවිල්ලා තියෙන්නේ. කෝකියගේ බඩල ඉස්සු ගත්තාම වැඩියෙන් තියෙන්නේ පොල් තෙල්, කෑලි මිරිස්, සෝස්. ඔය තුන ඉල්ලන්නේ. ඔක්කොම එකම රහ තියෙන්නේ. තෙල් විතරයි තියෙන්නේ. මහරගම පිළිකාරෝහලේ අධ්‍යක්ෂතුමා ළඟදී ලොකු ලිපියක් අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. 1 කෘතිම කෑම නවත්තන්න, 2 බුලත් වෙන කන එක නවත්තන්න, 3 හවස රයිස් කන එක නවත්තන්න, 4 බොහොම ආදරයෙන් දෙන සියලු විටමින් සහිත ගොන්කිරි. එහෙනම් කරුණා කළා සෞඛ්‍ය සම්පන්න වෙන්න. බොජ්ජංග සූත්‍රයේ ගිරිමානන්ද හාමුදුරුවෝ දේශනා කරන්නේ වැවුවනම් බුදුහාමුදුරුවෝ අද මේ වෙලා තියෙන ඔක්කොම වෙනවා.